ගෙදර ගිහලා පෙන්නන්න මොනවාද ගත්තේ. හායි මම අද යන්න හදන්නේ ජර්මන් වල ඊබස් බෑග් වල තියෙන මුලර් කියන ෂොප් එකට. ඒකේ සම්පූර්ණම තියෙන්නේ කොස්මෙටික්ස් අයිටම්ස් and ඒකේ ඇක්සසරිස් වර්ග ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. අපි ගිහලා බලමු මොන වගේ දේවල්ද මම අද ගන්න යන්නේ කියලා. Hello guys, welcome to my second vlog. මේ තමයි මගේ apartment එක ළඟ ඉඳලා මුලර් කියන ෂොප් එකට තියෙන රෝඩ් එක හරිම ක්ලියර් රෝඩ් එකක්. මම පොඩ්ඩක් නැවතුණා අපේ ගෙදර ළඟ ඉඳලා මීටර් 800ක් විතර දුරින් තියෙන මේ ෂොප් එක ළඟ. මේකේ නම කීක්. සාපේක්ෂව අනිත් ෂොප් එක සංසන්දනය කරද්දී මේකේ බඩු ටිකක් ලාභයි. මේ කැප් එක වෙනවා යුරෝ 5.99ක්. මම මේකේ රෝස පාට කලින් ගත්තා. මට අවශ්‍ය වුණා මේකේ කළු පාටත් ගන්න. මේ ෂොප් එකෙත් ඇක්සසරීස් වර්ග, ඇඳුම්, ඒ වගේම ෆාස්ට් ෆුඩ්ස් වර්ග ගොඩක් ಜಾති තියෙනවා. මේ තමයි ඊබස් බෑග් ටවුන් එකට යන රෝඩ් එක. මේ ටවුන් එකේ එක කොටසක්. මම ෂොප් එකට මුලින්ම මට අවශ්‍ය වුණා ලිප් බාම් එකක් ගන්න. මොකද මම ජර්මනියට ආපු අලුත නිසා මගේ හැම ගොඩක්ම ඩ්‍රයි වෙලා තියෙන්නේ. මගේ ලිප්ස් එහෙම හොඳටම ඩ්‍රයි. මට අවශ්‍ය වුණා ලිප් බාම් එකක් ගන්න. මෙතන ගොඩක් එක එක විදිහේ ෆවුන්ඩේෂන් වර්ග, ලිප්ස්ටික්ස් එක එක වර්ගයේ ගොඩක් ಜಾති තියෙනවා. විවිධාකාර බ්‍රෑන්ඩ්, විවිධාකාර ප්‍රයිස් රේන්ජස් වලින්. මේකේ තියෙන ඔක්කොම අයිලයිනර්ස්, ලිප්ස්ටික්ස්, ෆවුන්ඩේෂන්. ඒ වගේම මට ඕන වුණා ෆවුන්ඩේෂන් එක මගේ මාරු කරන්න. මොකද මම ලංකාවේදී පාවිච්චි කරේ MAC එක. ඒකෙත් මැට් කලර් රේන්ජ් එකට තමයි මම පාවිච්චි කරේ. නමුත් ජර්මනිය ආවට පස්සේ ඒ ෆවුන්ඩේෂන් එක මගේ ස්කින් ටෝන් එකට චුට්ටක් ඩ්‍රයි වැඩි වගේ මට තේරුණා. ඒක නිසා මම L'Oreal බ්‍රෑන්ඩ් එකේ ෆවුන්ඩේෂන් එකක් ගන්න ඩිසයිඩ් කරා. මම ඒක සෙලෙක්ට් කරන ගමන් මට අවශ්‍ය කලර් එක මොකක්ද කියලා ගොඩක් අමාරුයි මේ කලර් එක තෝරගන්න. මොකද ලංකාවේ අපේ ටෑන් ස්කින් එකට මෙහි ෆවුන්ඩේෂන් හොයාගන්න ටිකක් අමාරුයි. මේක yellow mix වෙච්ච ෆවුන්ඩේෂන්ස් නෙමෙයි මෙයාලගේ තියෙන්නේ. ගොඩක් white base ෆවුන්ඩේෂන්ස් වර්ග. මේ බ්‍රෑන්ඩ් එකත් මම ගොඩක් ආස බ්‍රෑන්ඩ් එකක් වෙලේඩා. මේක ස්විස් බ්‍රෑන්ඩ් එකක්. මට තව අවශ්‍ය වුණා හෙයා ක්ලිප්ස් ටිකකුත් හෙයා බෑන්ඩ් ටිකකුත් ගන්න. මොකද මම ලංකාවෙන් එද්දි එහෙම අරන් ආවේ නෑ. හැබැයි මේකේ හෙයා ක්ලිප්ස් ටිකක් ගණන් මම අතට ගත්ත හෙයා ක්ලිප් එකත් 6.99ක් වෙනවා. ඒ කියන්නේ ලංකාව සල් වලින් almost 2600ක් වගේ වෙනවා. මට හිතුණා ඒක ටිකක් එක්ස්පෙන්සිව් වැඩි කියලා සාපේක්ෂව අනිත් කඩවල් එක බලද්දී. මම ඇවිල්ලා ආමන්ඩ් ෆෑන් කෙනෙක්. මට කොච්චර දුන්නත් ආමන්ඩ් ඕන තරම් කන්න පුළුවන්. ඒ වගේම නට්ස් වර්ග. මේක ඇවිල්ලා 2.65ක් වෙනවා යුරෝ. ලංකාව ඊට වඩා ගණන් මම දන්නවා නට්ස් වර්ග ටිකක්. ඉතින් මට අවශ්‍ය වුණා මේක ගන්න. ඒ වුණාට මට ඊට වඩා ටිකක් ලාභ එකක් හම්බුණා 2.29ට. අරක ග්‍රෑම් ගාණත් වැඩි. කලින් ගත්ත එක ග්‍රෑම් 150යි, මේක ග්‍රෑම් 200යි. ඒක යුරෝ 2.29ට තිබ්බා. මගේ අයිටම්ස් කීපයක් මම ගත්තා. ඒ ටික අරගෙන මම ඉක්මනට මෙලියට ආවා. මට තව බඩු වගේක් ගන්න තිබ්බ නිසා. මම ඩෝන් එකක් ගත්තා. ඒක 7.50ක් වෙනවා. මෙතනින් වාඩි වෙලා ටේස්ට් එක බලමු.
දවල්ට කාලාවේ නැති නිසා මට ලොකු බඩගින්නක් තිබ්බා. ඒක නිසා මම ඩෝන් එකක් ගත්තා. ඩෝන් එකක් කියලා කියන්නේ ෂවර්ම වගේ කෑමක්. ඒකට ඇඩ් කරනවා මස් වර්ග අපි තෝරගන්න වේව විදිහත් එක්ක. එළවලු වර්ග, සෝස් වර්ග ඒ වගේ දේවල් ඒකට ඇඩ් වෙනවා. අනේ හරි ලස්සන ඉන්සිඩන්ට් එකක් වුණා මට මේ ඩෝන් එක ගද්දී. මම ඒ කතාව ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. මේ ඩෝන් එක වුණා 7.50ක්. නමුත් මගේ ළඟ කෑෂ් ගොඩක් තිබ්බේ නැහැ. මොකද මම මුල එකෙන් බඩු ගත්ත නිසා කාඩ් පේමන්ට්ස් විතරයි තිබ්බේ. මගේ ළඟ කෑෂ් ඒ වෙලාව විතර වෙලා තිබ්බේ යුරෝ 5.50ක් වගේ ප්‍රමාණයක්. එතකොට මට මේ ඩෝන් එක ගන්න යුරෝ 2ක් වගේ මදි වෙලා තිබ්බා. ඒක මට නෝට් උනේ පස්සේ. ඊට පස්සේ මම මේ ඩෝන් එක රිටර්න් කරන්න හැදුවට පස්සේ අනේ ඒ කඩේ අංකල් මට මේ ඩෝන් එක දුන්නා. මං ගියා මම අර යුරෝ 2 ගෙනත් දෙන්නම් කියලා. ඒ උනාට එයා කිව්වා නෑ නෑ නෝ තෑන්ක්ස්. මට ඒක එපා. ඔයා මේක අරගෙන යන්න කියලා. අනේ ඒ වෙලාවේ මට මාර සතුටක් ආවේ. නිකන් ලංකාවේ ඉන්නා වගේ ෆීල් එකක් ආවා. මං ඊට පස්සේ ආවා මෙහි තියෙන පොලකට. ඇත්තෙන්ම කියනවා නම් හරිම ෆ්‍රෙෂ් පළතුරු, එළවලු, චීස් වර්ග, බ්‍රෙඩ් වර්ග මේ පොලින් ගන්න පුළුවන්. හැබැයි මට හිතෙන විදිහට ටිකක් ගණන් කියන්නේ යුරෝ 2ක් 3ක් ටිකක් වැඩි සුපර් මාකට් එකෙන් ගන්නවට වඩා මං හිතන්නේ ෆ්‍රෙෂ් අයිටම්ස් නිසා වෙන්න ඕන ටිකක් ගණන් වැඩි. එතකොට මෙතන තියෙන්නේ ඔක්කොම සැලඩ් වර්ග. කුක් කරපු සැලඩ්. පළතුරු වලින් හදපු ඒවා, සී ෆුඩ් වලින් හදපු ඒවා. එතකොට එළවලු, එක එක ජාතියේ නට්ස් වර්ග වලින්, ඒ වගේම ඔලිව් වලින් හදපු ගොඩාක් নানা ප්‍රකාරයේ සැලඩ් වර්ග මෙතන අපිට ගන්න පුළුවන්. ස්ට්‍රෝබෙරිස් තියෙනවා මෙතන යුරෝ 7.99. චුටක් ගණන්. රාස්බෙරි Wäre es möglich, dass ihr das Wort noch da lasst, weil noch anderes kauft und so. Das ist der Chef. cheese or something. Hi. දැන් ආවේ යුරෝ 95ට. මම මොනවාද ගත්තේ කියලා අපි බලමු. මම ගත්තා ක්‍රන්ච් චිප්ස් එකක්. මේක දාලා තිබ්බා. මේකේ ගාණ වෙනවා. මේක යුරෝ 3යි ගාණක්. හැබැයි මේක යුරෝ 1ට දාලා තිබ්බා. ඒ නිසා මම මේක ගත්තා. මම ගත්තා nail shape එකක්.
ඒ වගේම මං ගත්තා මේ මොනවද මේකට කියන්නේ නමත් මතක නැහැ. ආමන්ඩ් එකක්. මේ ආමන්ඩ් එක වෙනම යූරෝ 2ක් වෙනවා. මේකත් උනේ යූරෝ 2 ගාණක්. මම ලිප් බාම් එකක් ගත්තා. මොකද මගේ ලිප්ස් මාරු විදිහට ඩ්‍රයි වෙලා තිනවා මේ ක්ලයිමේට් එකත් එක්ක. මේ සමර් සීසන් එක යන්නේ ජර්මනියට. ඒ වුණාට පොඩි සීතලකුත් තියෙනවා. හොඳටම ඩ්‍රයි වෙනවා. නිසා මම ගත්ත ලිප් බාම් එකක්. මගේ ළඟ තිබ්බේ නැහැ ඇත්තම ලිප් බාම් එකක්. නිසා ගත්ත මේ Avio කියලා බ්‍රෑන්ඩ් එක. grapes flavor. එතකොට තව මම ගත්තා ෆේස් මාස්ක් 4ක්. මේ එකක් වෙනවා යූරෝ 1.99ක්. يعني ලංකාවේ සල්ලි වලින් කීයද? යූරෝ එකක් කියලා කියන්නේ 380ක් විතර එනව නේද දැන්? මට හරියට මතක නැහැ. මේ එකක් 1.99ක් වෙනවා. එතකොට මේක ගත්තා මේක ඇවිල්ලා nail remove එකක්. මේ බ්‍රෑන්ඩ් එක හොඳයි. මේකත් යූරෝ 2 ගාණක්. nail polish remove එකක්. ඊළඟ පැත්තේ මම Dove එකේ ගත්තා hand cream එකක්. මේක මට හරියට මතක නැහැ කීයද කියලා. මම හිතුවා යූරෝ 1 ගාණක්. මම ඔක්කොම ගොඩක් එක්ස්පෙන්සිව් අයිටම්ස් නෙමෙයි මේ. මේක ගත්තා eyelashes curl එකක්. මේක යූරෝ 4 ගාණක්. මේක යූරෝ 4 ගාණක් වුණා. මේ සීරම් එක ගත්තා. මේක නම් යූරෝ 16ක්ද කොහෙද වුණා. මේක glow deep serum එක. මේක Korean brand එකක්. Beauty of Joseon. මේක උනා යූරෝ 16 ගාණක්. මට පෙන්වන්න මේකේ බිල් එහෙම ගහලා නැහැ යාලා. තියෙන්නේ සාමාන්‍යයෙන් අර රැක් එකේ ගහලානේ. මේකේ නා සාමාන්‍යයෙන් ගහලා නැහැ. ඔයාලට පෙන්වන්න. මේක යූරෝ 16 ගාණක් වුණා. ඊට පස්සේ මම ගත්තා බොඩි ක්ලෙන්ස් එකක්. මේක මම ගොඩක් ආසයි බොඩි ඇන්ඩ් සෝල් බ්‍රෑන්ඩ් එක. මේක මම කලිනුත් පාවිච්චි කරලා තියෙනවා. ලංකාවෙද්දි. ලංකාවේ මම මේක ගත්තේ රුපියල් 4000 ගානකට. නමුත් මෙහි මේක තියෙනවා යූරෝ 3 ගානකට. ඒ කියන්නේ කීයද කියලා පොඩක් ඔයාලා කන්වර්ට් කරලා බලන්න. ඊට පස්සේ මම try කරන්න L'Oreal foundation එක ගත්තා. try කරන්න. මොකද මම මේ MAC එක තමයි use කරේ දිගටම MAC foundation. MAC foundation එක මෙහි යූරෝ 54ක් විතර වෙනවා. කොහොමද 16000ක් විතර වෙනවා ලංකාවේ සල්ලි වලිනුත්. කියන්නේ ඔයාලට OGF එකේ තියෙනවා කොළඹ සිටි සෙන්ටර් වගේ තියෙනවා. මම ඒ වලින් තමයි මම MAC foundation එක ගත්තේ. එතකොටත් 16500ක් විතර වෙනවා MAC foundation එක. මේක ඒක ඇවිල්ලා MAC එක. මේක L'Oreal එකේ මම try out කරන්න ගත්තා. මේක නම් ඇවිල්ලා යූරෝ 11යි. යූරෝ 11 ගාණක්. මම වෙනකොට මම බැලුවා මේක හොඳයි. මම මේ chat ළමයි කෑ ගහනවා. chat GPT දාලා හැම බැලුවා මේක හොඳයි කියලා කියනවා. නිසා මම මේක plus vitamin C එකක්. L'Oreal මේක foundation plus vitamin C. ඊට පස්සේ Nivea එකේ makeup remove එකක් ගත්තා. makeup remove එක Nivea එකේ. මේකත් යූරෝ 3 ගාණක් වුණා. yes යූරෝ 3 ගාණක් වුණා. මට වූල් බෑන්ඩ් එකම එකයි තියෙන්නේ. මම දැන් දාගෙන වූල් බෑන්ඩ් එක විතරයි. මම ලංකාවෙන් කිසිම දෙයක් අරන් ආවේ නැහැ වගේ. මම වූල් බෑන්ඩ් සෙට් එකක් ගත්තා. මේක නම් ගහලා තියෙනවා. මේක යූරෝ 3.49ක්. මේ ප්‍රයිමර් එක. මේක L'Oreal එකේම ප්‍රයිමර් එක. මම ෆවුන්ඩේෂන් එක ගත්ත නිසා මම මේක ප්‍රයිමර් එකක් ගත්තා L'Oreal එකේම. මම රෙඩ් Cutex එකක් ගත්තා. මේ Cutex එක 50% offer දාලා තිබ්බා. මේක තිබ්බේ යූරෝ 4ට. එනකොට මේක යූරෝ 3යි ගානකට. එනකොට මේක 50% offer දාලා තිබ්බේ. ඒක යූරෝ 1යි ගානක් වගේ වෙන්නේ. මම මේ කලර් එකට ආසයි. මොකද මේක deep red එකක්. කියන්නේ cherry red එකක්. මම මේක ගත්තා.
එතකොට මේක ඇවිල්ලා සල්ස ටිප් එකක්. මේක අර සාමාන්‍යයෙන් ඔයාලට හරි ටෝස්ටඩ් කරනවා නම් මේකට ඩිප් කරන් කන්න පුළුවන්. එතකොට මොනවාද චිප්ස් වගේ දේවල් කන්දි මේව ඩිප් කරන් කන්න පුළුවන් මේකේ සෝස් එකක්. එතකොට my one and only favorite addictive vanilla මේක ඇවිල්ලා hair perfume එකක්. hair perfume එක මම මාරම ඇඩිටිව් මේ perfume එකට මම මේක ලංකාවේ කීප සැරේම try කරලා තියෙනවා. මේක ලංකාවේ නැහැ ඇත්තටම ගන්න. මම රටේ ඉන්න මගේ මාමලා ජර්මනි ඉන්නේ. එතකොට යාළුවන්ට ඒගොල්ලෝ එනකොට මානිවාරේ මේ bottles දෙකක් විතර ගෙන්න ගන්නවා. මගේ husband එකපාරක් මට එවලා තිබ්බා. එතකොට මේක මාර හොඳයි. මේක මාර සුවඳයි. මේක vanilla එකක්. මේක මාර සුවඳයි. මේකේ තියෙනවා තව black එකකුත් night time කියලා. ඒකත් so good. මේ ඔගලන්ට ගෙන්න ගන්න පුළුවන් නම් ඉතින් ගොඩක් හොඳයි. මේක මාරම සුවඳයි hair perfume එක. අනික මේක long lasting. That's it. ගොඩක් බඩු නෑ. පොඩ්ඩක් ඒකට මට හිතා ගන්න බෑ යුරෝ 95ක් විතර ගියා. 95ක් විතර ගියා. හැබැයි ගත්ත දෙයක්වත් නෑ වගේ. එහෙනම් පොඩි ප්‍රමාණයක් ගත්තේ මම. ඔන්නෝම තමයි ජර්මනියේ ෆස්ට් shopping experience එක මගේ ඉවර වුණේ. මේ තියෙන බිල් එක හම්බුණා බිල් එක. කොහොම හරි යුරෝ 93ක් එකක්. ගියා. ඉතින් see you the next vlog. Bye bye.